හෙලෝ ගයිස් අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්න. ඉතින් Facebook boost එකක් run කරද්දී ඔයාටත් වෙන ගැටලුවක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් මේකෙදි අද අපි කතා කරමු audience එක ගැන සම්පූර්ණ විස්තරය. ඉතින් මෙන්න මේ audience tab එක ගැන basic knowledge එක අද ඔයාලට මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියනවා. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියනවා. ඒකම එහා පැත්තේ bell icon එක click කරලා වීඩියෝ එකට like එකක් දාන්න කියනවා. එහෙනම් අපි ගිහින් බලමු මොකද්ද මේ audience tab එක කියන්නේ කියලා. එයාගේ Facebook එකේ ප්‍රොඩක්ට් එකක් තාම සෙල් කරගන්න බැරි වුණාද? වෙන කට්ටිය ගාවට ගිහිල්ලා සල්ලි දීලා Facebook බූස්ට් කරගත්තත් තාම ඒවට ප්‍රතිඵලයක් නැද්ද? බූස්ට් කරන්න ගිහිල්ලා සල්ලි අපතේ යවාගත් හරිම ඔඩියන්ස් එක හොයාගන්න බැරුව තාමත් දුක් වෙනවද? ඔයාලා පුළුවන් දැන් බූස්ට් කරන්න තනියම ඉගෙන ගන්න. රුපියල් 500ක් වියදම් කරලා ඔයාට පුළුවන් Facebook boost ගැන A to Z ඉගෙන ගන්න. Facebook boost කියන්නේ මොකක්ද කියන එකේ ඉඳන් Facebook boost එකක් කරලා ඔයාට හරිම audience එක ටාගට් කරලා ඔයාගේ product එක sell කරගන්න එක දක්වා ඔයාට මේකෙදි ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් පුංචි ගානක් දීලා මෙන්න මේක ගැන දැනගන්න. ඉතින් මේක ඔයා දැනගත්තට පස්සේ ඔයාට පුළුවන් Facebook එකේදී ඔයාගේ product එක boost කරලා ඔයාට හොඳ ඉන්කම් එකක් ගන්න ඔයාගේ ප්‍රොඩක්ට් එක සෙල් කළා. ඉතින් වැඩි කාල නාස්ති නොකර දැම්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ ගිහිල්ලා බලන්න. ඔයාට පුළුවන් Facebook boost ගැන A to Z ඉගෙන ගන්න විදිය දැනගන්න. ඉතින් යාළුවනේ මුලින්ම කතා කරමු මොකද්ද මෙන්න මේ Facebook boost එකක් run කරද්දී audience එක කියන්නේ. ඉතින් ඔයා ගන්න boost එක අනුව ඔයා ගන්න post එක අනුව ඔයාට පුළුවන් මෙන්න මේ boost එකේදී audience එක change කරගන්න. මේකෙදි මේ boost එකේදී audience එක කොටස් තුනකට බෙදෙනවා. වෙන එක තමයි ඔයාට location එක select කරන්න පුළුවන්. මෙන්න මේ location කියන එකේදී ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය රටක්, ඔයාට අවශ්‍ය පළාතක්, ඔයාට අවශ්‍ය district එක, නැත්නම් ඔයා ඉන්න location එක ඔයාට ඕන දෙයක් මේක change කරන්න පුළුවන්. ඔයාට මේක අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැන අවශ්‍ය පරාසය වුණත් ඔයාට වෙනස් කරගන්න පුළුවන්. ඒක තමයි මෙන්න මේකෙදි ලොකේෂන් කියන එකට වෙන්නේ. ඉතින් දෙවෙනි එක විදිහට ඔයාට පුළුවන් මේකෙදි චේන්ජ් කරන්න ඔයාගේ ඒජ් එක. ඉතින් ඔයාට මේ පේනවා වගේ ඔයාට පුළුවන් 18 ඉඳන් 65 වෙනකම් මේකෙදි වයස ඔයාට චේන්ජ් කරගන්න අවශ්‍ය ඕනියන්ස්. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා තරුණ කට්ටිය ගන්නවා කියලා. සාමාන්‍යයෙන් 18ට 30ත් අතර ඔයා බූස්ට් එකක් රන් කරනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට චේන්ජ් කරගන්න. ඉතින් මේක තමයි සරලම මෙන්න මේ වයස කියන තැනදී ඔයාට හදන්න තියෙන්නේ. තුන්වෙනි එක තමයි වැදගත්ම දේ. ඉතින් මේක ගැන ගොඩක් කට්ටිය දැනුවත්. ඉතින් දැනුවත් නැති කට්ටියටත් අද ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටැබ් එකේදී වෙන්නේ ඔයාට පුළුවන් ඔයා රන් කරන බූස්ට් එක ඔයාට අවශ්‍ය ඕඩියන්ස් එක මෙතන සර්ච් කරලා ගන්න. අපි හිතමු එඩියුකේෂන් එකක් සම්බන්ධයක් සර්ච් කරනවා. ඔයාට පුළුවන් මෙතන එඩියුකේෂන් කියලා සිලෙක්ට් කරලා නැත්නම් ඔයා හිතන්න ඔයා මොකක් හරි ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න නැත්නම් ඔයා ෆ්‍රොග් එකක් මොකක් හරි දෙයක් විකුණනවා කියලා. ඔයාට පුළුවන් මෙතනදී ඔයා ෆැෂන් ඊට පස්සේ ඩිසයිනර් නැත්නම් ෆ්‍රොග් මේ වගේ දේවල් ඔයාට මෙතන සර්ච් කරන්න. ඉතින් මෙන්න මෙතන සර්ච් කළා ඔයා අදාළ කැටගරියට ඔයාගේ බූස්ට් එක ඇතුළත් කරන්න ඕනේ. මෙන්න මේක තමයි Facebook boost එකේදී audience එක යටතේ තියෙන බටන් තුන සරලවම. ඉතින් අපි දැන් මේක දීර්ඝ වශයෙන් කතා කරමු. අපි දැන් මේ තුන ගැන දීර්ඝ වශයෙන් කතා කරමු. ඉතින් මම පළවෙනි ලොකේෂන් කියලා. මොකද්ද මේ ලොකේෂන් කියන්නේ? ඉතින් ලොකේෂන් එක කියන්නේ සරලවම ගත්තොත් ඔයා හිතන්න ඔයා දැන් මුලින්ම රටක් සිලෙක්ට් කරනවා කියලා ඔයා බූස්ට් එක ගහන ලංකාවට විතරයි. මෙන්න මෙතන ශ්‍රී ලංකාව කියලා එක්කරොත් මුළු ලංකාවම ඔයාගේ බූස්ට් එක පේන විදිහට ඔයාගේ බූස්ට් එක රන් වෙන්න යනවා. ඒ කියන්නේ ඔයා බූස්ට් එකේ setting හදාගන්න මෙන්න මේ ලංකාවටම පේනවා. අපි හිතමු ඔයා ඇමරිකාව ඊට පස්සේ එංගලන්තේ කැනඩාව වගේ රටක් අපි සිලෙක්ට් කරා කියලා. ඉතින් මේකෙදි ඔයාට ඒ කන්ට්‍රි වලට පේන්න මෙන්න මේක බූස්ට් කරන්න පුළුවන්. ඉතින් මේකෙදි දේවල් කීපයක් බලපානවා. පළවෙනි එක තමයි USA නැත්නම් ඉංග්ලන්ඩ් ඊට පස්සේ කැනඩා වගේ රටවල් වලට ඔයා එක බූස්ට් එක රන් කරනවා නම් මෙතනදී ඔයාගේ රීච් එක වැඩි වෙන්නේ නැහැ. මොකද ඔයාගේ වෙන බජට් එකට සමානව ඔයාගේ CPM එක මේ රටවල් වලට පෙන්වන්න යන කොස්ට් එක පොඩ්ඩක් වැඩි නිසා, ඒ කියන්නේ පෙන්වන්න යන කොස්ට් එක බූස්ට් එකේදී වැඩි වෙන නිසා ඒක පොඩ්ඩක් රිච් එක අඩු වෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් අඩු වෙන්නේ නැහැ, පොඩ්ඩක් අඩු වෙන්නේ. ඉතින් මේකෙදි තවත් දෙයක් තමයි ඔයාගේ බූස්ට් එක රන් කරද්දී ඔයා ආසියාව රටක් සහ යුරෝපා රටක් ඔයාට එකතු කරන්න බෑ. ඉතින් මේකෙදි තව දෙයක් තමයි WhatsApp එක ඇඩ් කරන්න බෑ. මොකද හේතුව ඔයාගේ WhatsApp එකේදී බෑන් කරනවා. ඒක වැලියු වෙන්නේ ඔයාගේ රට නැත ආසියාවේ රටවල් වලට පමණයි. බූස්ට් එකක් රන් කරද්දී ඔයාට පුළුවන් ඒක වෙනුවට සොලියුෂන් එකක් විදිහට ඔයාට පුළුවන් මැසෙන්ජර් ඇඩ් කරන්න. මැසෙන්ජර් වලට ඔයාට ඕනම ලෝකේ ඕනම රටක්, ඒ කියන්නේ අපි හිතමු ආසියාවටත් මේක ටාගට් කරනවා, ඔයා මේක යුරෝප් කන්ට්‍රි වලට ටාගට් කරනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් බටන් එක විදිහට මැසේජ් කියන එක ස්ටෝර් ගන්න. ඉතින් දෙවෙනි එක තමයි මෙන්න මේ වයස. වයස කියන්නේ මොකක්ද? ඉතින් මෙන්න මේ 18ට 5 අතර කට්ටියට ඔයාගේ බූස්ට් එක පේන්න දාන්න පුළුවන්. ඒක ඔයාට වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මෙතනදී. ඉතින් මෙතනදී වෙනස් කරගන්නදී ඔයාගේ බූස්ට් එක අදාළ වයස. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ
ඔයාගේ බූස්ට් එක අදාළ වෙන්නේ මොනවද? හිතමු ඔයා විකුණනවා ෆැෂන් සම්බන්ධ දෙයක්. මේක සාමාන්‍යයෙන් 35න් උඩ නැත්නම් 30න් උඩ කට්ටියට මේක සෙට් වෙන්නේ නැහැ. හරියන්නේ නැහැ මේ ෆැෂන් දේ. 18ත් 30ත් අතර ආයෙත් තමයි මේක සෙට් වෙන්නේ. ඉතින් ඔයාලට බලන්න 18ත් 30ක් කියලා මෙතනින් සෙට් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ බූස්ට් එක රන් කරන්න. ඉතින් මේකෙදි ඔයාට අවශ්‍ය විදිහට ඔයාගේ වයස් සීමාව, ඒ කියන්නේ ඔයාගේ බූස්ට් එකට අවශ්‍ය ඔඩියන්ස් එකේ වයස් සීමාව ඔයාට මේකෙදි සිලෙක්ට් කරගන්න පුළුවන්. මේකෙදි ලොකු දෙයක් කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට වයස් සීමාව ඔයාට මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි වැදගත්ම දේ. මෙන්න මේක Facebook බූස්ට් එකක් රන් කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මෙන්න මේකෙදි ඔයාට ඔයාගේ බූස්ට් එක රන් කරන එකේ ටැග් එකක් වගේ නැත්නම් ඔයා දන්නවා ටැග් එකක් කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ ඔයාගේ අපි හිතමු ඔයා බූස්ට් එකක් රන් කරනවා ෆැෂන් සම්බන්ධව. එතනදී ඔයා ෆැෂන් කියලා සාමාන්‍යයෙන් Facebook එකේ සර්ච් කරොත් ලංකාවේ ෆැෂන් සම්බන්ධව දේවල් එනවා. ඊළඟ උදාහරණය තමයි ඔයා ෆ්‍රොග් එකක් සර්ච් කරනවා Facebook එකේදී. ෆ්‍රොග් එකක් සර්ච් කරපුවාම ලංකාවේ කට්ටිය ෆ්‍රොග් විකුණන අය ඉතින් ඒ අයගේ පෝස්ට් ඔයාලට පෙන්වනවා. ඉතින් මෙන්න මේ පෙන්වන එක සිදු වෙන්නේ මෙන්න මෙතනනේ ඇඩ් කරන ටැග් එක අනුව. ඉතින් මෙන්න මෙතනට ඔයාගේ බූස්ට් එකට අදාළ ටැග් ටික හරියටම ඇඩ් කරන්න ඕනේ. ඉතින් මේකෙදි ඔයාලට දෙකරන්න බැරි දේවල් කීපයක් තියෙනවා. ලංකාවේ ටැග් මේකට බලපාන්නේ මොකද ඉංග්‍රීසි ඒවා තමයි ගොඩක්ම බලපාන්නේ. ඊළඟ එක තමයි ඔයාලට මේකට ඔයාගේ බූස්ට් එක සම්බන්ධව දේවල් ඇඩ් කරනවා නම් ඒ ළඟින් යන දේවල් තමයි ගොඩක්ම ඇඩ් කරන්න වෙන්නේ. උදාහරණයක් විදිහට ඔයා ෆැෂන් සම්බන්ධව දෙයක් කරනවා නම් අපි හිතමු ඔයා ටී-ෂර්ට් එකක් විකුණනවා කියලා. ටී-ෂර්ට් එකක් ඔයා විකුණනවා නම් ඔයා මෙතනට ඇඩ් කරන්න ඕනේ ෆැෂන් කියලා. ඊට පස්සේ ක්ලෝතින් කියලා ඔයාලට ඇඩ් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ටැග් කිහිපයක් ඔයාලට සර්ච් කරලා මෙතනින් ගන්න පුළුවන් ඔයාගේ බූස්ට් එක සම්බන්ධව. මේකෙදි ඔයාලට බලපාන ප්‍රධාන හේතුවක් තමයි මෙන්න මේ ටැග් ඔයා එකතු කරද්දී ඔයා හරියටම ඔයාගේ බූස්ට් එකට හරියන ටැග් ටික මේකට ගන්න ඕනේ. ඔයාට ඔයාගේ බූස්ට් එක රන් කරගන්න අමාරු වෙනවා. තවත් හේතුවක් තමයි මේකෙදි ගොඩක් කට්ටිය මේකට ඇඩ් කරනවා. අපි හිතමු ඔයා ඩිසයින් සම්බන්ධව දෙයක් ඇඩ් කරනවා කියලා Facebook එකේ. ඩිසයින් සම්බන්ධව දෙයක් ඇඩ් කරපුවම මේකට ෆුඩ් සම්බන්ධව දෙයක් ඇඩ් කරන්න එපා. මොකද ඒ දෙක ගැලපෙන්නේ නැති නිසා ගොඩක්ම Facebook එකෙන් මේක රීච් වෙන්න දෙන්නේ නැහැ. වෙන්න දෙන්නේ නැහැ කියන්නේ මේක රීච් වෙන්නේ නැහැ. මොකද අර ඔඩියන්ස් දෙකක් නිසා. හරියටම ඔඩියන්ස් එක සිලෙක්ට් කරනවා නම් මේ ළඟින් යනවා. ෆ්‍රොග් එකක් ඩිසයින් කරනවා නම් ඔයාලට ෆැෂන් කියන එක තෝරගන්න, ෆැෂන් ඩිසයින් කියන එකත් තෝරගන්න. මෙන්න මේ වගේ ළඟින් යන ඔයාට සෙට් වෙන දේවල් ටිකක් මෙතනට ටැග් එක විදිහට ඇතුළත් කරන. ඉතින් තවත් දෙයක් තමයි මේකෙදි ඔයාට ඔයාගේ ප්‍රොඩක්ට් එක නැත්නම් සර්විස් එක බූස්ට් එකක් කරා රන් කරගන්න අවශ්‍ය නම් හරිම ඔඩියන්ස් එක ඔයා සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මේ ඔඩියන්ස් ටැබ් ටික මුලින්ම ඔයා බලාගන්න කලින් එතන මේ බේසික් ටික ඔන් කරගන්න කලින් ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ප්‍රොඩක්ට් එකේ නැත්නම් සර්විස් එකට අදාළ ඒ ඔඩියන්ස් එක පිළිබඳව හරියටම දැනගන්න. මේකට ඔයාලට පුළුවන් Google එක පාවිච්චි කරන්න නැත්නම් Facebook එකේ ඔයා දකින දේවල් පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයා හිතන්න මේ දවස්වල යන ට්‍රෙන්ඩින් ටොපික් එකක් ගැන ඔයා දෙයක් ඇඩ් කරනවා, පෝස්ට් එකක් ඇඩ් කරනවා. නැත්නම් ඔයා හිතන්න ඔයාගේ ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරනවා. අපි හිතමු උදාහරණයක් විදිහට ඔයා බ්ලොග් එකක් ඇතුළත් කරගෙන ඔයාලට දන්නේ නැහැ. ඔයා ඔඩියන්ස් එක ගැන කිසිම අවබෝධයක් නැහැ. ඉතින් ඔයා බලන්න Facebook එකේ ගිහින් සාමාන්‍යයෙන් Facebook එක ගැන කීවර්ඩ් මොනවද මෙන්න මේ ෆ්‍රොග් සම්බන්ධ. ඒකම ඔයා සර්ච් කරලා බලන්න ඔයාගේ සාමාන්‍ය වෙන කට්ටිය පේජ් වල දාද්දි ඒ ෆ්‍රොග් සාමාන්‍යයෙන් කොහොමද දාලා තියෙන්නේ, ඩිස්ක්‍රිප්ෂන් එක කොහොමද ඇඩ් කරලා තියෙන්නේ, හොඳට ලයික් තියෙන පේජ් වල ඔයා සර්ච් කරලා බලන්න ඕනේ. ඉතින් මෙන්න මේ දේවල් සර්ච් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ පෝස්ට් එක හොඳට රෑන්කින් කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලා හොඳ නොලෙජ් එකක් ගන්න ඇති මෙන්න මේ ඔඩියන්ස් කියන ටැබ් එකේ. ඒකම ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට අපි යනවා කමෙන්ට් කරන්න ඊළඟට මොනවද වීඩියෝ ඕනි කියලා. එහෙනම් අදට අපි යනවා බයි.